ඒවත් අපිට බීඩි කෙලින්න තියෙනවා මේ වෙලාවට තමයි නැත්තේ. ඒකත් ඉතින් ඉල්ලා ගන්න ඕනේ. දැන් මේක ඔක්කොම දේවල් ටික සකසුරුවන් කෙරුවාද? එන්නේ ඔක්කොම දේවල් පුදුමා කීප විදියට ලගලා තිබරයි ඉතින් අඩුපාඩුව තිබ්බනම් කිව්වත් කමක් නැහැ. මේ දැන් කොයි මේක තිබිච්ච වෙරිපා? අමාරු වැඩක් නෙවුනේ. මම මෙව්වත් උත්සාහගෙන ආවා. හොර ගණනාවක් ඉතින් අත්ම ගණනාවක් ආවනේ. මට අධික ලෙස මහන්සිය දැනුණා. ඉතින් වෙරි පහෙන් දෙකක් ගත්තා. දිවිතු පුලියක් කෑවද? එකක් කෑවා. කඩවරයට දෙන්න තව ඉතින් දෙකක් ගත්තට තුනක් තියෙනවනේ. තෝ තුන කියලා ඉඳලා. තුන. යකෝ වෙරි පහ කියන්නේ වෙරි පහට එහෙම නැත්තම් බල ඒකට වෙරි තුන කියලා. මම බලාපිය දැන් මේක කොහොමද කරන්නේ? කමක් නැහැ. ඉතින් තුනක් තියෙනවනේ තුනෙන් දෙකක්. ඔව් දැන් කොයි පහන් අල්ල පත්තු කරලා ගන්න බලන්න. හරි එහෙමනම් ඒකත් පත්තු කරන්න. දැන් ආලෝක ධාරාව පත්තු කරලා සුමුදුන් ධාරාව අනුකූල පත්තු කරලා අතේ මේ සෑත්තරේ හරියට කොරාපි. මේ කරනවා ඉතින්. මගෙන් පස්සේ මේ සෑත්තරේ අයිති වෙන්නේ කොටනේ. මට ඔව් තොටක් තියෙන්නේ මං වාගේ මේ රීඩි මාසෙත් එක උරාගෙන කන්න. ඒකාරි. අහල පහල ඉන්න ගෑනු ටිකක් පාලු කරලා ඈ දේරුණ වදී දීලා ඈ ගිනිගෙ අටි ඒක නෙමෙයි පත්තු කරන්න කිව්වේ තලපත්. දැන් කිව්වේ අනේ දේවතාවගේ ආයුධ තියනවනේ මේ දෙවියන්ගේ ආයුධ එසේමෙසේ ආයුධ නෙමෙයි මම පරම්පරාවෙන් එන්නේ. දැන් මේඹලා අපි ආයුධ. දැන් ඕකද පත්තු කරන්නේ. ඔව් මේක ඇවිල්ලා කඩප්පුලේ දෙවියන්ගේ ආයුධ. හරි කඩප්පුල්. මේක තියාපි මේ කොටින් තියාපි ඔය මෙව්වයි. තියාපි මෙතන. හරි. තව තියාපි. ඕන් තිබ්බා. කියලා පත්තු කරපි. ඔය මොකද තැන් තැන් වල කියන්නේ. එතන දැන් අපිට මකිය මේකෙන් දිගටම තියන්න කියලා. ඒකටම තියන්නේ කොනේ එකට හරි පත්තු නානේ. මේ දේවතා බලේ මම සිසිල් කරනවා. ඔව්. සිසිල් කරපුවාම ගින්දර රස් නැති වෙනවා. එහෙමයි. ඔව් ඕම්බලා අපි. ඒකට සිසිල් දරුනේ. හරියටම වෙලා නැහැ. ඒක තමයි. මේ රාජකාරිය දැන් පටන් ගන්න තමයි කියන්නේ. දැන් හරියට කාල හොරා උදා වෙනවා හමුකුත් පත් කරපන්. එහෙමයි. පත් කරලා සොට්ටි ගල්ලාපන්. හරියට රාජකාරිය කරලා දැන් සිද්ධිය ඒකනේ එනකොට මගේ ඕ යටිපල්ලේ ඉඳන් ධනම භාග එකක් වේගෙන එන්නේ. යටිපල්ලේ ඉඳන් යටිපල්ලේ ඉඳන් ඔය දෙයියෝ එනකොට පේනවා. පේනවනේ. දැන් තමයි ගන්ටාර සත්‍ය වගේ ඇහෙනවද? මට ඇහෙනවා නිකන් මේ සද්ද. ඒ වජ්‍රාවිලිය හෙල්ලෙනවා. වජ්‍රාවිලිය හෙල්ලෙනවා. දැන් අද කොල්ල පත් කරා. ඔක්කොම පත්තු කරාව. පත් කරලා අල්ලපි දුම් අල්ලපි හැමදැනම මාරේ මේ වටේට මේ භූමියටත් එක්කම. අල්ලපි දුම්. හැමදැනම අල්ලපි දුම්. මේ මන් දන්නේ. දේවතාව එනකොට සුවඳල තියෙනවා. තෝ හත් මාසෙකින් නාලක් නැහැ. මේක ඉතින් මේ මාත තුනකට කලින් නෑවා. එතකොට මේ ඔබතුමාට ඔව් අල්ලපන්. අද හොත. ඕගේ නම් ඇල්ලුවා. වටපිටාවේ හොදට අල්ලපන්. අල්ලන්න එපා වස්තු යන්නේ ඉතින්. දැන් ඔබතුමා කිව්වේ හරි ඒකත් ඕනේ එහෙමනම්. මං ඉතින් ඔක පත්තු කරා. දැන් අඳුන බලන්න තමයි තියෙන්නේ. හරිද? අඳුන බලනකොට අංජනන් දේවි තමයි වැඩම කරන්නේ. අඳුනද? අඳුන නිකන් ලොකු අම්මගේ කන්නඩිය වගේ. මම දෙයිද? අනේ මේ හනුමා. ඈ? හනුමා මොකද කරන්නේ? හනුමා නැත්තේ ගිනි තියා ගන්න. අනේ ලංකාව වලදී. ලංකාවේ වෙන පැටියක් තියෙනවා ඒක. දැන් මේ අංජනන් දේවි හොයාගන්න. අනේ මේ අංජනන් දේවි ඉන්නවනම් මට ටිකක් දුන්න නම් බලන්න. පේනවා. මේ මට ඉතින් දේවි බලන්න තිබ්බනම් හොඳයි ඉතින්.
හරිද? ඕ එනවා. ඔව් ආවද කොයි මේ ගේනවා ඒ පන්නම දීපිය. මම මේ පත්තු කරනවා නැත්තම් බෙල් එක ගැලවෙනවා. එනවා. ඔය මෙවට මම පන්න පත්තු කරන්න එහෙමනම් ඉක්මනට පත්තු කරනවා ඉන්නකෝ හරි ඇයි ඕකේ අක්කෝ වෙන තැන් වල එබෙයි ඈ. නෑ ඉතින් ඔබතුමාගේ අතට දුන්නේ වරේ එනවා. හරියාකාර මේ රාජමාලිගාවේ කඩ අපේ ආපනේ. ඒ පාර මොකද අනේ තෝ හුලුවත් අන්න මේ පත්තු කරලා. නෑ පන්නම අනේ විලක්කුවක් එක්කම ඒකට පොල් තේ චුට්ටක් ගාලා කෙලවරේ පත්තු කරලා තිබේ. ඕක දැන් මේ දේවතාව නෙමෙයි අහලා ගන්න හතම කිරි ගන්නවා මේක. හරියෝ වරෙන් අහද බලාගෙන වරෙන් පොළොව බලාගෙන වරෙන් ගස් බලාගෙන වරෙන් පොල් ගස් බලාගෙන වරෙන් අත්තිකම දාගෙන වරෙන් පස්සට ගලාගෙන වරෙන් වරෙන් වත්තත් ගේ වරෙන් කට්ටක් කරා වරෙන් අපේ අම්මේ මේකත් එක්ක ගන්න. ඒක දානවා මම ඔක්කොටම දාලානේ එහෙනම් පුතේ වැඳ ගනි. හරි මම වැඳ ගන්න ඔහොම තියාපිය. ඕක ගිනි ගන්නවා ඊට පස්සේ. මම ඒක හේතුවේ නෑ ගිනි ගන්නේ කියලා ඉඳලා මම දැන් මේ තෝත්තරේ පටන් ගන්න දැන් හදන්නේ. දැන් දේවතාව වැඩම කරන්න හදන්නේ. ඔව් දේවතාව වැඩම කරන වෙලාවට මම මේ කියන කවි ගායනා වලට තෝ හෝමිටි කියන්නේ. හරි කියන්නේ. ඔව් කියන්නේ.